කට ගියපු ගමන් අපිට මේ විදිහට තමයි පෙන්වන්නේ ගැම්මට. අලුත් එක ටිකක් හොඳයි වගේ. අනිත් ඒවට වඩා කලින් ආපු ඒවට වඩා ටිකක් හොඳයි අවුලක් නෑ. ලොබි එක පෙන්වනකොට මේ විදිහට ලස්සනට මුහුදු පතලක් යට තමයි අපි ලොබි එක තියෙන්නේ ගැම්මට. මුහුදු බෙල්ල ඔක්කොම ඉන්නවා මාළු ඉන්නවා. ලොබි එක මැද්ද නිල්තල් මහෙකුත් යනවා එතනින් ගියාම අවුලක් නෑ. අර ජන්තබිලි පාට පෙටෙක්ක දෙනවා හිතේ මේ ඒක ගයිස් අපි ලොග් වෙච්ච දවස් ඔනස්කෝ ඒ ටික තමයි ඒක විස්තර කරන්නේ. අපිට ආව එහෙම ගෙනියන්න පුළුවන්. ඊට පස්සේ අපිට ෆ්‍රී මෝඩ් එකක් දෙනවා. ඒක අවුලක් නෑ ඒක වාසි. ආපල් හැදෙන්නේ. ඒකත් මරු. ඉතින් එහාට ගියන් පස්සේ අපිට අලුත් තොප්පියක් වගේ එකක් දෙනවා. ඒ අර නිල්තල් මස් පැටියේ කොළු ඉන්න එක. ඊට බැනර් එකක් දෙනවා. බැනර් දෙකක් දෙනවා. ඒ ටික එච්චරයි. ඊට පස්සේ අලුතෙන් ඇවිත් තිබ්බ ස්කයි ඩයිවිං එක මම ඩවුන්ලෝඩ් කරලා නේ. ඒකත් සුපිරියක් ඇදෙන්නේ නැති. ඊට පස්සේ ලක් රොයල් එකේ මේ ගන් ස්කින් එකක් ආවා. ස්කේස් එකට ස්කේස් එකේ ස්කිල් එකක් අවුලක් නැහැ. මට ෆස්ට් ස්කින් එක දෙන්නම යාවේ. ඉතින් එහාට ගියන් පස්සේ අලුත් කැරක්ටර් එකක් ඇවිත් තියෙනවා. අවුලක් නැහැ ආශේ. ඊට පස්සේ ටෝකන් ටිකක් හම්බ වෙනවා. ඊට පස්සේ මේ වේකල් එකට ස්කිල් එකක් හම්බ වෙනවා. ග්‍රනයිට් එකක් හම්බ වෙනවා. පෑන් එකක් හම්බ වෙනවා. පෑන් එකට ස්කිල් එකක් තමයි හම්බ වෙන්නේ. ඊට පස්සේ අලුතෙන් ගන්න එකකුත් ඇවිත් තිබ්බා. වැඩි දෙයක් නෑ. හැබැයි නොමිලේ ගොඩක් ඒවා දෙනවා. ඊට පස්සේ අලුතෙන් ඒව බන්ඩල් එකක් ආවා. ඕ බන්ඩල් ඇවිත් තිබ්බේ මේක මට නම් සෙට් එකේ කෙල්ලගේ එක තමයි මේ පාට දෙයක් ඇවිත් තියෙනවා. කහ පාටයි නිල් පාටයි. මට සෙට් වෙන නිල් පාට එක. නිල් පාට එක ලස්සනයි. ඩබල් නෝට් එකක් තමයි. ඊට පස්සේ ලුක් චේන්ජ් එක. ලුක් චේන්ජ් එකක් නෑ. ලුක් චේන්ජ් එක තමයි පාට. ඊට පස්සේ බැටල් කාඩ් එකක් ආයේ නෑ. සුපිරියටම හතර තියනවා. ඇනිමේෂන් එක තමයි කාඩ්. ආයෙ කියන්න මචං නෑ ඇනිමේෂන් එක සුපිරියි. ඇනිමේෂන් එකට මම නම් සෙට් වෙන්නේ. ඒක ලස්සන අලුත් අප්ඩේට් එක නවාසියක් තමයි. නෝමයි ඒ බන්ඩල් එක තියෙන්නේ. හරිද ළමයි? එහෙනම් අපි යන්න බියර් මැච් එක. අපිට ඒ කාඩ් ඉන්න ගැම්මට ගණන් ගන්න එපා ඒවා. අපිට මෙහෙම තමයි පෙන්නන්නේ. අර මේ ඩෑම් එකක් තියෙන්නේ. ආන් එකෙන් යට තමයි ඔහොට යන්න පුළුවන් තියෙන්නේ. උතරින් ගියන් පස්සේ අපි උඩට ටෙලිපෝට් වෙන්න තියෙන්නේ. ඒක උඩින් ගියාම අපි ටෙලිපෝට් වෙන උඩට. දැන් අපි උඩට යනවා දෙනකම්. ලස්සනයි මාළු එහෙම යනවා සුපිරි. ඔන්න හොයලා ටෙලිපෝට් වෙනවා. අපිට ආයෙ තනක මේ ලෑන්ඩ් කරන්න පුළුවන්. මේකට බයින්න අවුලක් නෑ. ෂේප් හැබැයි මේ ඔක යට මේ එනිමි ඉන්නවා. වදිනවා බලාගෙන යන්න ඕනේ. මට නම් දැන් මාත් කන සිගින්නයක් තියෙන්නේ. අවුලක් නෑ. මට බැටරෝල් එකක් දාගන්න බැරි වුණා. කලවයට VR එකක් තමයි දැම්මේ. දැන් ඉතින් ආයෙ කන්න තමයි තියෙන්නේ. ලෑන්ඩ් කරද්දිම ගහන සිගින්නයක් තියෙනවා. ඉවරයි. අපිට මේ ලූට් එකෙන් මේ මුතු බෙල්ල ඉන්න යාළුව මේ ටච් කරලා ලූට් හම්බ වෙනවා යාළුවගේ. ලූට් තියෙනවා මුතු බෙල්ලන්ගේ. ඔය තියෙන ලූට් තමයි මම නම් දැන් ඉවර වෙන සීන් එකක් තියෙන්නේ. හරි ඉවරයි. මූදයට අවුලක් නැහැ. ඒක ලස්සනයි. ඊට පස්සේ මාළු අල්ලන මේ හිටපු ගමන් ස්කිල් හම්බ වෙනවා. මේ ගොඩක්ම හම්බ වෙනාට මේ ගින්දර විදින එක තමයි. දෙකේ ෂොටියක් හම්බ වෙනවා. මාළු වලන චිප් යාඩ් වල මේක චිප් යාඩ් වල තියෙන හැමතැනම තියෙනවා. පීක් එක එතන. ඊට පස්සේ තියෙන්නේ ඩ්‍රොප් ගහන්න. අපි යන් ඩ්‍රොප් එකට දැන්. ඩ්‍රොප් එක ගයිස් බලුවම මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. ඒක ගහන්න එක මේ ටක් ගාලා වේගෙන් යන ওই බෝල පුඹුවෙන් පස්සේ. ඩ්‍රොප් එකත් වැටෙන නිල් මල් මොනවාද මට නමක් පැටලෙනවා. නිල් තල් මහ කියන්නේ අන්න එයාගෙන් තමයි ඩ්‍රොප් එක වැටෙන්නේ. හරිද? ඊට පස්සේ මේ අපි දැන් යමු මොනවාද හම්බෙන්නේ කියලා බලන්න. ටෝකන් ටිකක් හම්බ වෙනවා. හරිද? ටෝකන් ටිකක් හම්බ වෙනවා. සේ ගන්නයක් හම්බෙයි. අවුලක් නැහැ. අප්ඩේට් එක ෂේප් අපි මේ යන් අර මේ ටෝකන් වල මොනවද ගන්න තියෙන්නේ කියලා බලන්න. අලුතෙන් කැරක්ටර් එකකුත් ආවා.
එයත් අවුලක් නෑ මන්නම් CS වල දාලා ගැහුවේ අවුලක් නෑ ෂේ. අලුතෙන් මේ ඇවිත් තියෙනවා ටෝකන් වලට ගන්න කිට් ටිකක් අපේ කට්ටියට. අපි ඒකත් බලමු ගිහින්. ඔව් අපිට කිට් වලින් ගත හැකි අර මේ මැජික් කියුබ් එකට මේ ටෝකන් වලින් ගන්න තියෙන්නේ. ෆ්‍රීඩම් ගිහින් මැජික් කියුබ් එකේ කොල්ලගේ කෙල්ල කිට් එක ඇවිත් තියෙන එකත් අවුලක් නෑ මන්නම් ආස නෑ. ඒක ටිකක් කැතයි අපි. ඊට පස්සේ අර රතු පාට කාඩ් වලට හල්ක් එක ඇවිත් තියෙනවා. හල්ක් වගේ ඉන්නේ. අහන් එයා. අනිත් එක කෙල්ලගේ කිට් එකක් ඇවිත් තියෙන ඒක මගේ account එකේ තියෙනවා. ඔය තියෙන කොළ පාට කිට් එක තමයි ඇවිත් තියෙන්නේ. ඔය කිට් එක තමයි ඒකට ඇවිත් තියෙන්නේ. හරි එහෙනම් අපි ආයෙ හම්බෙමු. බයි.